අයිබෝන් යාළුවනි මම අද ඔයගොල්ලන්ට විස්තර කරන්න යන්නේ 2025 තිරගත වෙච්ච ත්‍රිලර් කියන කැටගරියට අයත් අමුතුම විදිහේ භයානක චිත්‍රපටයක්. කතාව පැත්තට හැරුණොත් ජෑස් කියන තරුණිය තමන්ගේ සහෝදරියත් එක්ක නිවාඩුවක් ගත කරන්න ගියාට පස්සේ එයාට තවත් මැරෙව කට්ටියක් පහර දෙනවා. ඒ වගේම එයාගේ සහෝදරිය මරලා දානවා. ඊට පස්සේ ඒ මරාපු මිනිමරු හැම කෙනෙක්ගෙම ජෑස් පලිගන්න විදිය තමයි මේ චිත්‍රපටිය පුරාවටම විස්තර වෙන්නේ. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ හොඳටම තුවාල වෙලා වැටිලා ඉන්න රැන්ඩි කියන පිරිමි කෙනෙක්. ඒත් එක්කම ජෑස් කියන ගෑනු කෙනෙක් එයාට තුවක්කුවක් තික් කරගෙන ඉන්නව පෙන්නනවා. ටික වෙලාවකට පස්සේ මේ ගෑනු කෙනා රැන්ඩිට වෙඩි තියලා යව මරලා දානවා. ඊට පස්සේ දර්ශනය මාරු වෙලා මේ සිදුවීම සිද්ධ වෙන්නේ දවසකට කලින් අතීතාවර්ජනයකට අපිව අරගෙන යනවා. එතෙන්දී අපිට පෙන්නනවා ජෑස් එයාගේ සහෝදරිය ලෝරා බලන්න එංගලන්තයට යනවා. එයාලා දෙන්න මේ විදිහට හම්බෙන්නේ කුඩ කාලයකට පස්සේ. ඉතින් ඒ සතුට සමරන්න ත්‍රාසජනක ගමනක් සූදානම් කරලා තිනවා කියලා මේ වෙලාවේ ලෝරා හෙලි කරනවා. ඉතින් ඒ විදිහට මේ දෙන්න මේ ගමන යනවා. පැය ගාණක් කාර් එක ඩ්‍රයිව් කරලා එයාලා කාන්තාරයේ ටිකක් ඈතින් තියෙන කබානයකට තමයි එන්නේ. කබානයකට ඇවිල්ලා ටික වෙලාවක් මහන්සි ඇරලා දෙන්නම ලෑස්ති වෙනවා එතන තියෙන කැලෑවේ ඇවිදින්න. ඇවිදින අතරේ ලෝරා කියනවා අපි පුංචි සෙල්ලමක් කරමු කියලා. ඒ තමයි එයාලා දෙන්න දුවන්න තමයි හදන්නේ. ඉතින් හොඳට දුවන්නේ කොහොමද කියලා ලෝරා යාගේ සහෝදරියට පුංචි ටිප්ස් ටිකක් දෙනවා. ඔහොම දුවන අතර එයාලා දකිනවා පුංචි වැවක්. එයාලා මුලින්ම තීරණය කරන්නේ වැවට බහින්න. ඒත් ගොඩක් සීතල හින්දා එයාලා ආපහු ඇඳුම් අඳින්න පටන් ගන්නවා. ඔය වෙලාවේ කැබ් එකක නැගපු පිරිමි කට්ටියක් ඇවිල්ලා මේ කෑල්ලමයි දෙන්නට හොඳටම බනින්න පටන් ගන්නවා. මේ සෙට් එකේ නායකයා තමයි රැන්ඩි. රැන්ඩි ලෝරාට කතා කරනවා අපිත් එක්ක ඇවිදින්න යමු කියලා. ලෝරා කියනවා බෑ කියලා. ඔය අතරතුරේ අපිට පේනවා ජෑස් ඉන්නේ ගොඩක් තරහින් කියලා. ජෑස් ලෝරාත් එක්ක එතනින් ඉක්මනටම යනවා. ඔය අතරේ අර පිරිමි කට්ටියත් වාහනේ නැගලා එතනින් අයින් වෙලා යනවා. ඊට පස්සේ අපිට පේනවා ජෑස් හොඳටම අවුලින් ඉන්නවා. ඉතින් ලෝරා අහනවා ඇයි ඔයා ඔච්චර අවුලින් කියලා. එතකොට තමයි අපිට දැනගන්න හම්බෙන්නේ ජෑස්ට ළඟකදී පිරිමි කෙනෙක්ගෙන් කරදරයක් වෙලා තියෙනවා කියලා. කොහොමුණත් එයා කියනවා දැන් නම් එහෙම මට කිසිම අවුලක් නැහැ මං හොඳින් ඉන්නවා. දැන් මං කරාටි පන්ති පවා යනවා කියලා. ඉතින් මේ කතාව අහන ලෝරා ජෑස් ගැන ගොඩාක් ආඩම්බර වෙනවා. ඊට පස්සේ එයාගේ තාත්තට අයිති මාලයක් ජෑස්ගේ අතට දෙනවා. ඒ තාත්තා ඒක දුන්නේ ලෝරාට. ඒ හින්දා ජෑස් ඒක ගන්න කැමති නැහැ. ඒත් ලෝරා කියනවා මට දැන් ඒක ඔයාට දෙන්න ඕන කියලා. එහෙම කියලා එයා ජෑස්ට ඒක පලින්ම දෙනවා. ඊට පස්සේ දා හැන්දෑවේ එයාලා දෙන්න එකතු වෙලා එයාලට කෑම වෙනවා. හැබැයි එයාලට කෑම කන අතරේ බොන්න වයින් නැහැ. ඉතින් ලෝරා කාර් එකේ අතර ජෑස්ගේ අතට තියලා කියනවා ඔයාට පුළුවන් නම් ටවුන් එකට ගිහිල්ලා පියොන්න මොනවා හරි අරන් එන්න කියලා. ජෑස් ලෝරාගේ කාර් එකත් අරන් ගෙදරින් පිට වෙලා යන්නේ වයින් අරන් එන්න. දැන් ගෙදර ඉන්නේ ලෝරා විතරයි. ටික වෙලාවක් ඇති එක පාරටම ලෝරාගේ ගෙදර ඉස්සරහින් අමුතු විදිහේ කාර් එකක් නතර කරන සත්‍යයක් ඇහෙනවා. ලෝරා ගෙදර දොර ඇරලා බලන්නේ සමහර විට ජෑස් වෙන්නේ නැති කියලා. ඇත්තටම මේ ඇවිල්ලා තින්නේ උදේ වෙලාවේ යාලට කරදර කරපු රැන්ඩිත් අනිත් පිරිමි කට්ටිය. එයාලා පළෙන්ම ගෙදෙට්ට ඇතුල් වෙදී ලෝරා කියනවා ගෙදරින් එළියට යන්න කියලා. මේ කතාව ගණන් ගන්න නැතුව රැන්ඩි අහන්නේ කෝ හිටපු අනිත් ගෑල් ළමයා කියලා. එතකොට ලෝරා බොරු කියන පටන් ගන්නවා. ලෝරා කියනවා එයායි මමයි ටිකක් රණ්ඩු වුණා. ඒ හින්දා එයා මාත් එක්ක තරහ වෙලා ගියා. දැන් එයා අනිත් යාළුවොත් එක්ක ආපහු යාව ගන්න මෙතෙන්ට එවි කියලා. හැබැයි රැන්ඩි මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඔය අතරේ තමයි අපිට පෙන්වන්නේ ජෑස් වයිනුත් අරගෙන ආපහු ගෙදෙට්ට එනවා. එන අතරමඟදී එයා ලෝරාට කෝල් කරත් ලෝරා ෆෝන් එක උස්සන්නේ නැහැ. ඉතින් මේ හින්දා ජෑස් ටිකක් අවුල් වෙනවා. එයා තවත් කාර් එකේ වේගය වැඩි කරන්නේ මොකක් හරි අවුලක් ගෙදර වෙනවා ඇති කියලා හිතලා. අනික් අතට රැන්ඩි ඉන්නේ ටිකක් කේන්ති. එයා ලෝරාට කියනවා අපි කියන විදිහට හිටියේ නැතොත් මෙතන සිද්ධ වෙන දේවල් ගොඩක් නරක වෙන්න පුළුවන් කියලා. ඒ වුණාට ලෝරා පය නැහැ. එයා පැනපු ගමන් රැන්ඩිගේ නාහෙට ගහලා එයාගේ නාසැටෙත් කඩලා දාලා ෂණිකෝම් පිහියක් අතට අරගන්නවා. එයා කියනවා කවුරුවත් මගේ ළඟට එන්න එපා කියලා. එතන ඉන්න එක පිරිමි කෙනෙක් ලෝරාට කිට්ටු වෙන්න හදද්දී ලෝරාගේ ෂණිකෝම් පිහියෙන් එයාගේ කකුල කපලා දානවා. ඒ වුණාට මේ වෙලාවේ තමයි භයානකම දේ සිද්ධ වෙන්නේ. රැන්ඩි හිතා ගන්නවත් බැරි විදියට ලෝරාගේ ඔළුවට වෙඩි තියලා මරලා දානවා. මේ සිදුවීමෙන් රැන්ඩිත් එක්ක ආපු සෙට් එකේ අනිත් කට්ටිය හොඳටම බය වෙනවා. ඉතින් රැන්ඩි ඒ ගැන හිතන්නේ නැතුව කෙන් කියන කොල්ලට කියනවා මිනිහ ඉක්මනට මෙතනින් අයින් කළා දාලා අනිත් කෙල්ල ආපු ගමම මට කියන්න කියලා. ඒ විදිහට නියෝග දීලා රැන්ඩි අනිත් මැරොත් එක පිට වෙලා යන අතරේ කෙන් විතරක් මලමිනී ගාව ඉන්නවා. ඔය අතරතුරේ තමයි අනිත් පැත්තෙන් ජේස් ගෙදර එන්නේ. එයා දකින්නවා ලෝරාගේ කපාන් එකේ ඉඳලා මේ මැරෙව පිට වෙලා යන හැටි. දැන් ජේස්ට තේරෙනවා මොකක් හරි දෙයක් සිද්ධ වෙලා කියලා. එයා ඉක්මනට ඇවිත් කබාන් එක ඇතුළට ඇතුල් වෙද්දි තමයි දකින්නේ
මරලා දාලා තියෙන ලෝරගේ මලමිනිය. ජේස් හොඳටම දුකෙන් අඬනවා. ඒ අතරතුරේ තමයි යාට හදිසියෙම නානකාමරේ පැත්තෙන් සද්දයක් ඇහෙන්නේ. ජේස් ඉක්මනටම හැංගෙනවා. ඔහම හැංගෙන අතරේ ඒ පැත්තේ ඉඳලා ඉන්න වෙන කවුරුවත් නෙවෙයි සවලකුත් අතර ගත්ත කෙන්ට්. එයාට මලමිනිය වල දාන්න උමනා වුණොත් එයාගේ හිතට මොකක්ද දැනෙනවා මේක කරන්න බෑ කියලා. ඒ නිසාම කුස්සිය පැත්තට ගිහිල්ලා කුස්සියෙන් හම්බෙන පියරෙකුත් පිපී ආපහු ඇවිල්ලා එයා පුටුවකට පරවනවා. මේ හැම දෙයක්ම ජෑස් හැංගිලා බලාගෙන ඉන්නේ. ඊට පස්සේ එයා පිහියකුත් එමින් සිරුවේ අතට අරගෙන කෙන්ට් ළඟට ඇවිල්ලා එයාගේ බෙල්ලට පිහියෙන් ඇනලා එයාව මරලා දානවා. ඒ විතරක් නෙමෙයි. එයා දිවුරනවා එයාගේ සහෝදරිය මරපු හැම කෙනෙක්ගේම පලි ගන්නවා කියලා. ජෑස් දැන් ඉන්නේ හොඳටම කේන්තියේ. එයා පිහිය අතට අරගෙන හැම දෙයක්ම ප්ලෑන් කර කර පිහිය මෝහත් කළා. අත්වල තියෙන ලේ සිංක් එකෙන් හොදගෙන එයාගේ මැරිච්ච සහෝදරියගේ මලමිනිය මේ කැබින් එකෙන් එළියට අරගෙන යනවා. ඊට පස්සේ ගොඩාක් දුකින් එයාගේ සහෝදරිය තිබු මාලේ බෙල්ලට දාගෙන එකතු කරගන්න පුළුවන් හැම ආයුධයක්ම එයාගේ කාර් එකට දාගෙන එතනින් පිට වෙනවා. ඔය අතරේ මේ කබාන් එකට කිට්ටුවෙම අර මැරයෝ 4 දෙනා එයාලා හොරකම් කරපු සල්ලි බඩු පාණ්ඩක් පරීක්ෂා කරනවා. අනික් අතට අපිට පෙන්වන්නේ රැන්ඩි යාගේ කැඩිච්ච නාහෙට බෙහෙත් කරන්න හැටි. මේ සිදුවීම් අතරතුරේ කට්ටියම කතා වෙන්නේ ලෝර මරලා දාපු එක ගැන. එතනින් එක්කෙනෙක් කියනවා අපි ලෝර මරා දාපු එක වැරදි කියලා. අනික් අතට පැයක් ගිහිල්ලත් මිනිහ ගාව තියලා ආපු කෙනෙක් තාමත් කෝල් එකක්වත් දීලා නැති හින්දා තමයි මේගොල්ලෝ වැඩිපුරම කලබල වෙන්නේ. ඒ අතරේ කට්ටිය කතා වෙනවා රැන්ඩිව දාලා අපි මෙතනින් යමු කියලා. දැන් කණ්ඩායමේ කට්ටිය මේ ගැන වාද විවාද කරද්දී ලෝරක් පිහියෙන් ඇනලා තුවාල වෙච්ච කොල්ලා විතරක් හැමෝගෙම අයින් වෙලා ටිකක් ඈතට යනවා. ඒ වෙලාවේ තමයි හිතපු නැති විදිහට ජෑස් එතෙන්ට ඇවිල්ලා මල්ගස්සලා අතු කපන කතුරක් පාවිච්චි කළා ඒ කොල්ලව එතනම මරලා දානවා. ඊට පස්සේ යාට උන අනිත් අයගෙනුත් පලි ගන්න. ඉතුරු වෙලා ඉන්න අනිත් මිනිස්සු 3 දෙනා ළඟට ජෑස් එන්නේ චේන්ස් එකකුත් අරගෙන. මේ විදිහට ජෑස් දැක්කට පස්සේ අනිත් 3 දෙනා හොදටම බය වෙනවා. දැන් යාලට ඕන ජෑස් ඉක්මනටම නතර කරන්න. ඊට කලින් ජෑස් චේන්ස් එක පාවිච්චි කළා හැම කෙනාම තුවාල කරලා භයානක විදිහට මරලා දාන්න පටන් ගන්නවා. එයා චේන්සෝ එක මිනිස්සෙක් ඇඟට විසිකලා එයාගේ බඩවැල් තරුණු විදියට කපලා මරලා දානවා. මේ දේවල් සිද්ධ වෙන අතරේ රැන්ඩි ඉන්නේ කාර් එක ඇතුලේ හෙඩ්ෆෝන් දෙකකුත් කනට ගහගෙන හයියෙන් සින්දුවක් අහගෙන. ඒ හින්දා එයාට මේ කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. අනික් අතට රණ්ඩුව අතරතුරේ ජෑස් එක මිනිස්සෙකුට අහු වෙනවා. ඒ ජෑස් බොහොම දක්ෂයි. එයා ඉක්මනටම එයාට ගහලා එයාව බිම දානවා. ඒත් ඒ කොහොම වුණත් ජෑස්ටත් දැන් තුවාල වෙලා තියෙන්නේ. ඒත් එයා අතාරින්න කැමති නැහැ. එයා එකින් එක මේ මිනිස්සුන් මරලා දානවා. අන්තිමටම තමයි රැන්ඩිට අමුතු සද්දයක් ඇහෙන්නේ. ඉතින් රැන්ඩි වාහනයෙන් පැහැලවිත් බලත් එයා දකින්න එයාගේ මිනිස්සු දරුණු විදියට තැනින් තැන කපලා කොටලා මරලා දාලා තියෙන හැටි. ඒ වෙලාවෙම එයා දකින්නවා ජෑස්ව. දැන් රැන්ඩිට තේරෙනවා මෙතන සිද්ධ වුණේ මොකද්ද කියලා. එයා හොඳටම බය වෙලා එතනින් පැනලා යද්දී ජෑස් හෙමින් සිරුයි බිම්බැටලේ තියෙන තුවක්කුවක් අරගෙන අන්තිම මිනිසෙටත් වෙඩි තියලා මරලා දානවා. අනික් අතට ආපහු පෙන්නන්නේ රැන්ඩි. එයා පාළු පාරක තනියෙන් තාමත් බයෙන් ඇවිදගෙන යනවා. එතකොටම තමයි එයා ළඟට එන්නේ කාර් එක. ඒ ඉන කාර් එකේ ඉන්නේ රැන්ඩිගේ යාළුවෝ. එක්කෙනෙක් ලූවිස්, අනිත් එක්කෙනා ඩේවිඩ්, අනිත් එක්කෙනා චාලි. ඉතින් මේ යාළුවොත් එක්ක එක්කව වෙලා රැන්ඩි කාර් එකට නැගලා එතනින් පැනලා යද්දී කැලෑවේ ඇතුළේ ඉඳගෙන ජෑස් මේ හැම දෙයක්ම බලාගෙන ඉන්නවා. එයා තීරණය කරනවා මේ කුල්ලුන්ගේ පිටිපස්සෙම යනවා කියලා. කොහොම හරි ටික වෙලාවකට පස්සේ අර මැරෙව කට්ටිය ඉන්නේ ජෑස්ගේ කාර් එක නතර කරලා තියෙන තැනට. එයාලා කාර් එක කඩලා කාර් එක ඇතුළේ තියෙන මොනවද කියලා බලද්දි තමයි දකින්නේ ජෑස් එකතු කරපු ආයුධ. ඒ අතරේ ජෑස්ගේ પાස්පෝර්ට් එකක් තියෙනවා. ඉතින් රැන්ඩි තීරණය කරනවා මේ પાස්පෝර්ට් එක එයා ළඟ තියාගන්නවා කියලා. ඊට පස්සේ රැන්ඩි යාගේ යාළුවෝ 3 දෙනාට කියන්නේ ජේස්ගේ ටයර් කපලා දාන්න කියලා. අනික මේ වැඩින් ගොඩාක් සල්ලි හොයාගන්නත් පුළුවන් හින්දා මේ කැලෑවේ කොහේ හරි හැංගිලා ඉන්න කෙල්ලව අපි හොයාගන්න ඕන කියලා රැන්ඩි පැහැදිලි කරනවා. ඊට අමතරේ අර මරලා දාලා තියෙන කෙල්ලගේ මලමිනියත් අපි කොහොම හරි කබාන් එකෙන් අයින් කරන්න ඕන කියලා කියනවා. ඉතින් ඒ අතරතුරේ මේ හැම දෙයක්ම අහගෙන ඉන්න ජෑස් කැලෑව ඇතුළේ ඉඳලා එයාලට අමුතු සත්‍යයක් දාලා අනතුරු අඟවන්න පටන් ගන්නවා. දැන් කට්ටියම දන්නවා මේ කෙල්ල කැලෑව ඇතුළේ ඉන්නවා කියලා. ඉතින් රැන්ඩි හෙමින් සිරුව කෑ ගහලා කියනවා අපි ඔයාගේ සහෝදරියට මෙහෙම දෙයක් කරන්න හිතුවේ නෑ ඒක අහම්බෙන් සිද්ධ වුණු දෙයක් කියලා. ඒ විදිහට රැන්ඩි හැම දෙයක්ම පැහැදිලි කර කර කියන්නේ මේ හැම දෙයක්ම අපිට හොඳින් විසඳ ගන්න පුළුවන් කියලා. එහෙම කියා යා කැලෑවේ ඇවිදිද්දි නතුරුවත්ව මෙයා යන්නේ ජෑස් හැංගිලා ඉන්න තැනින් ඉස්සරහින්. ජෑස් එක පාරට ගලක් අරගෙන රැන්ඩිට ගහලා එතනින් පැනලා යනවා. අනිත් මැරෙව් ටික ජෑස් පිටිපස්සෙන් එලවගෙන යද්දී රැන්ඩි ඉන්නේ ගොඩාක් වේදනාවෙන්. ටික වෙලාවකින් බුල්ඩෝසරයක් පිටිපස්සේ හැංගිලා ඉන්න ජෑස් ඉස්සරහට එන්නේ ලුයිස්. ලුයිස් ජෑස්ව දැක්ක ගමන් බය වෙලා කියනවා මාව මරන්න එපා මං ඔයා ගැන කිසිම කෙනෙකුට කියන්නේ නැහැ කියලා.
ඒ වුණාට ජෑස් ඉන්නේ කේන්ති. එයා කියනවා මගේ සහෝදරියත් මැරෙන්න කැමැත්තෙන් හිටියේ නෑ කියලා. එහෙම කියන ගමන් ලුවිස්ට හයියෙන් ගහලා යව බිම දාලා ජෑස් එතනින් පැනලා යනවා. ඒ විදිහට ගුටි කාලා බිම වැටිච්ච ලුවිස් ආපහු නැගිටිද්දි තමයි එතෙන්ට රැන්ඩි එන්නේ. ලුවිස් කියනවා මං කකුල පැටලිලා ඇදගෙන වැටුණා. ඒ ගෑනු කෙනා කොහෙවත් දැක්කේ නෑ කියලා. මේ කතාවට රැන්ඩි කේන්තියෙන් කියන්නේ දෙයක් කරද්දී ඒකට අවධානයෙන් ඉන්න කියලා. ඊට පස්සේ ආපහු එයාලා පිටත් වෙන්නේ ජෑස් හොයාගෙන යන්න. දැන් ජෑස්ටත් උන මෙයාලා පිටිපස්සෙන් යන්න. ඒ ජෑස්ගේ කාර් එකේ ටයර් ඔක්කොම කපලා දාලා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ මැරයෝ කට්ටිය ජෑස්ලගේ කැබින් එකට ගිහින් ලෝරාගේ මලමිනිය හොයනවා. ඒත් එක කොහෙවත් නැති හින්දා රැන්ඩි ඉන්නේ හොඳටම අවුලේ. ඊළඟට එයා ආයුධ දීලා ඩේවිඩ්ට චාලිටත් කියනවා සොහොනක් හාරන්න පටන් ගන්න කියලා. ඔය අතරතුරේ අපිට පෙන්වන්නේ ජෑස් කැලෑමෙන් දුවන හැටි. එයා ඉන්නේ ගොඩාක් මහන්සියෙන්. ඒ හින්දා එයාට තවත් ඉස්සරහට යන්න අමාරුයි. ඒ වුණාට මේ වෙලාවේ ලෝරා දුවන්න උගන්නපු හැටි ජෑස්ට මතක් වෙනවා. ඒව පාවිච්චි කළ ජෑස් ආපහු පාරක් ඉස්සරහට දුවන්න පටන් ගන්නවා. පස්සේ මිනි බලක් හාරා හරින මේ මැරයෝ කණ්ඩායම පිටිපස්සෙන් ජෑස් හෙමින් සීරුවේ කිට්ටු වෙලා මුලින්ම ගහන්නේ ඩේවිඩ්. එයා ඇදගෙන වැටුණාට පස්සේ තුවක්කුව පෙන්නලා අනිත් කට්ටියට තර්ජනය කරනවා. ওই වෙලාවේ එතෙන්ට එන රැන්ඩි කියනවා මං හැම පොලිසියකටම ඔයාගෙන තොරතුරු දීලා තියෙන්නේ කියලා. ඒ විදිහට කතා බහ අතරතුරේ ලුවිස් හෙමින් සීරුවේ ජෑස්ගේ පිටිපස්සෙන් ගිහින් එයාව පෙරලලා අල්ල ගන්නවා. ඒ සිද්ධිය වෙලා ටික වෙලාවකින් ඇස්සරිති ජෑස් ඉන්නේ කයක් ඇතුලේ අතපය කැට ගහලා. මුලින්ම එයා කකුල් දෙක නිදහස් කරගත්තත් අත් දෙක තාමත් තියෙන කැට ගහලා. ඊට පස්සේ කාමරේ පුරාම හොයන්නේ අත් දෙක නිදහස් කරගන්න විදිය. ඒ වෙලාවේ තමයි ලාච්චුවක් ඇතුලේ තියලා එයාට පීයක් හම්බ වෙන්නේ. පීයෙන් පැමි ටික කපලා නිදහස් වුණත් ටික වෙලාවකින් එයාට ඇහෙනවා කාමරේ පැත්තට කවුදෝ වෙනවා. ඉතින් කරන්න දෙයක් නැති හින්දා ජෑස් ආපහු අතපය කැට ගහපු විදියට මැදේ හාන්සි වෙලා ඉනවා. ඒ කාමරේට ඉන්න වෙන කවුරුවත් නෙවෙයි ලුවිස්. ලුවිස් ඇවිත් ජෑස්ගේ කට වහගෙන එයාට කරදර කරන්න හදනවත් එක්කම මෙච්චර වෙලාවක් හංගගෙන හිටපු පිහිය පාවිච්චි කළා ජෑස් එක්ක පාට මෙයාගේ කටට අනිනවා. අනික් අතට පහළ තට්ටුවේ ඉන්න ඩේවිඩ්ටත් චාලිටත් උඩ තට්ටුවෙන් අමුතු සද්ද ඇහෙන හින්දා එයාලා යනවා ඒ මොකක්ද කියලා බලන්න. එතකොට එයාලට ඇහෙන්නේ ලුවිස් කාමරේ ඇතුලේ කේන්ද්‍රී ගන්නවා. ඇත්තටම සිද්ධ වෙන්නේ හෙමින් සීරුවේ ජෑස් ලුවිස්ව මරලා දාන එක. ඊට පස්සේ ජෑස් දොරාරිත් ඉස්සරහට එන්නේ ඩේවිඩ්. එයාට පිහියෙන් යනට පස්සේ එයා පඩිපෙලෙන් පල්ලෙහාට වැටෙනවා. ඊළඟට එයා චාලිත් එක්ක ඔට්ටු වුණත් චාලි කියන්නේ ටිකක් ශක්තිමත් මිනිසෙක්. එයාට චාලිව පරද්දන්න ටිකක් අමාරුයි. මේ අතරතුරේම ඩේවි එයාගේ කකුලට අනපු පිහියත් කලවගෙන ආපහු හෙමින් සීරුවේ පඩිපෙලේ උඩට නගිනවා. අනික් අතට චාලිත් එක්ක ෆයිට් කරන ජෑස් එක්ක පාරටම චාලිගේ ඇස් දෙක අමානුෂික විදියට කලවල උගුල්ලලා දානවා. ඒ මිනිස්සයා වේදනාවෙන් කේන්ද්‍රිකාති ඉගෙනගත් ආරක්ෂක සටන් ක්‍රම පාවිච්චි කළා. ජෑස් ඒ මිනිස්සයාව මරලා දානවා. ඔය වෙලාවේ තමයි ඩේවි එක පාරට මතුවෙලා ජෑස්ගේ උරහිසට වෙඩි තියන්නේ. වෙඩි තියලා තුවක්කුවනුත් ගහනවා. ඊට පස්සේ එයාගේ උඩුව අල්ලලා ගහන්නේ මේසෙක. ජෑස් දරුණු විදියට ගුටි කාලා හිටියත් එයා දන්නවා සටන් ක්‍රම. ඉතින් එයා එකක් පාවිච්චි කළා එතන තියෙන උරලෝසුවක් අරගෙන ඩේවිගේ ඔළුවට ගහලා එයාව එතනම ඉවර කළා දානවා. ඔක්කොම මිනිස්සු ටික මරලා ඉවර වුණාට පස්සේ ජේසිට දැන් ගොඩාක් මහන්සි. එයාට හිතෙනවා මේ වැඩේ ඇතැරලා දාලා යන්න ඕන කියලා. ඉතින් එයා පඩිපෙළ උඩ වාඩි වෙලා ඉඳි එක පාරට මෙයාට ඇහෙන්නේ ලෝරාගේ කටහඬ. ඒ කටහඬත් එක්ක මෙයාට ආපහු හිතෙනවා මේ වැඩේ ඉවරම කළා දාන්න ඕන කියලා. ඉතින් හිතට ධෛර්යය අරගෙන නැගිටින ජෑස් එතන තියෙන මත්පැන් බෝතලයක් අරගෙන වෙඩි වැදිච්ච තුවාලෙට එයා ඒ ලිකර් වක් කරනවා. එයාට දැනෙන්නේ ලොකු වේදනාවක්. කොහොම හරි වේදනාවත් විඳගෙන මෙයා උණ්ඩේ අයින් කළා දානවා. අනික් අතට තාපහු කැබින් එකට රැන්ඩි එන්නේ එයාගේ නායකයා චෙකෝප් එක්ක. තවත් මැරියෝ 3 දෙනෙකුත් ඉන්නවා. ඉතින් චෙකෝප් මුලින්ම කියනවා අනිත් 3 දෙනාට කාර් එකේ ඉන්න කියලා. ඊට පස්සේ රැන්ඩිවත් අරගෙන එයා ඇතුල් වෙන්නේ ජේස් ඉන්න කැබින් එකට. එයාලා ගෙදරට ඇතුල් වෙති දකින්නවා ගෙදර කවුරුවත් නැහැ කියලා. මේ හින්දා චෙකෝප්ගේ හිතට දැනෙන්නේ ලොකු අවුලක්. එයා රැන්ඩිට පනිනවා. එයා කියනවා මේ වැඩෙත් එක්ක අපේ ව්‍යාපාර හැම එකක්ම අවුල් වෙනවා කියලා. ඊට පස්සේ දෙන්නම යන්නේ ජෑස්ව හිර කරලා හිටපු උඩ තට්ටුවට. කාමරේ ඇරලා බැලුවත් ජෑස් කොහෙවත් නැහැ. ඒත් එක්කම තමයි එයාලගේ පිටිපස්සෙන් දොර ලොක් වෙන්නේ. ඊට පස්සේ එයාලට හැඳෙනවා අමුතු විදිහේ ගෑස් කඳක්. දැන් පිටිපස්සේ ලොක් වෙච්ච දොර අරින්න රැන්ඩි වෙඩි තියන්න හදනවත් එක්කම ජෙකොබ් කියනවා වෙඩි තියන්න එපා එහෙමනොත් ගෑස් එක පුපුරයි කියලා. ඒ අතරේ ජෑස් දොරට යටින් තවත් ඇඳුම් කීපයකුත් තියෙනවා. ඒ හින්දා දැන් ගෑස් එළියට යන්නෙම නැහැ. දැන් මිනිස්සු දෙන්න ඉන්නේ මේ කාමරය ඇතුළේ හිර වෙලා. අනික් අතට එළියේ ඉන්න මිනිස්සුන්ට හොඳටම අවුල්. මොකද එයාගේ ලොක්කා තාමත් හොඳටම පරක්කුයි. ඉතින් එයින් එක්කෙනෙක් ඇතුළට යන්නේ මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒ අතරතුරේ කාමරේ පුරාම පැතිරිච්ච ගෑස් හින්දා චිකෝප් වගේම රැන්ඩිටත් හුස්ම ගන්න බෑ. රැන්ඩි try කරනවා ආපහු ගෑස් සිලින්ඩරේ වහලා දාන්න. ඒත් ගෑස් සිලින්ඩරේ කට කැඩිලා.
මේ අතර එළියෙන් ආපු මිනිසයා වටපිට බැලුවත් එයාට එයාගේ ලොක්කව පේන්නේ නැහැ. ඒත් එක්කම එයාට ඇහෙන්නේ කබඩ් එකක් ඇතුලෙන් අමුතු සද්දයක්. එයා කබඩ් එක අරිනවත් එක්කම පිටිපස්සෙන් මතුවෙන ජේස් එයාට යකඩ පොල්ලකින් ගහලා බෙල්ලට පීයෙන් ඇල්ලලා මරලා දානවා. මේ අතරේ බලාපොරොත්තුව හැම එකක්ම කඩ වෙච්ච රැන්ඩි හයියෙන් දොරට තට්ටු කරන්න පටන් ගන්නවා. ඒ සද්ද එළියෙන් ඉන්න මිනිස්සුන්ට ඇහිලා එයාලා මේ කැබින් එක ඇතුළට එන්නේ මොකද කියලා බලන්න. ඒත් එක්කම තමයි ජෑස් තුවක්කුවකුත් අරගෙන එළියට ඇවිත් දෙන්නට තර්ජනය කරන්නේ පොඩ්ඩක්වත් හෙලවුණුත් වෙඩි තිනවා කියලා. එන් එක මිනිහෙක් ඉස්සරහට එද්දි ජෑස් කොකා ඇත්තත් එයාගේ තුවක්කුවේ උණ්ඩ නැහැ. ඉතින් ජෑස් එක පාර මේ මිනිහට තුවක්කුවෙන් ගහලා බිම දානවා. ඒත් එක්කම එතන තියෙන පෝච්චියක් අරගෙන අනිත් කෙනාගේ තොලුවට ගහලා එයාවත් බිම දානවා. මේ අතරේ උඩ තට්ටුවේ රැන්ඩි ඉන්නේ ගොඩාක් අමාරුවේ. ඒ අතරේ චෙක්අප් කරන්නේ ආයුධයක් අරගෙන කොහොම හරි try එකක් දෙනවා මේ දොර අරින්න. අන්තිමේදී ඒක අරගන්න යාට පුළුවන් වුණත් රැන්ඩිට මේ වෙනකොටත් සිහිය නැති වෙලා ඉවරයි. ඔය අතරතුරේ පහළ තට්ටුවේ ඉන්න ජෑස් බය නැතුව අර මිනිස්සු දෙන්නත් එක්ක රණ්ඩු කරනවා. කට්ටිය ගොඩාක් හිටියත් එයාලත් එක්ක සටන් කරලා තිනන්න ජෑස්ට පුළුවන් වෙනවා. එයා එක්කෙනෙක්ගේ ඔලුවට ගහන්නේ එතන තියෙන පුංචි පිළිමකේ. ඊට පස්සේ අමානුෂික විදිහට පීයෙන් ඇනලා ඒ මිනිස්සව මරලා දානවා. මේක දැක්කට පස්සේ අනිත් කෙනා පැනලා යන්න හැදුවත් ජෑස් එයාට පීය විසික් කරලා ගහලා එයාගේ ජීවිතෙත් නැති කරලා දානවා. මේ දේවල් හැම එකකට පස්සේ ජෑස් ඉන්නේ කොටාක් ලොකු වේදනාවකින්. එයා අඬන්න පටන් ගන්නවා. ඒත් එක්කම පිටිපස්සෙන් මතුවෙන ජෙකොබ් ජෑස්ව අල්ලගෙන ජෑස්ගේ බෙල්ලට චේන් එකක් දානවා. දාලා පල්ලෙක් වගේ ඇදගෙන යන්න හදද්දී ජෑස් එයාගේ මූණට කෙල ගහලා තංවැල උතුරලා අරගෙන ඊට පස්සේ එයාගේ තංවැලේ කෙලවර පටලවන්නේ ජෙකොබ්ගේ කකුලේ. ඒ විදිහට දෙන්න අතරේ ලොකු රණ්ඩුවක් යනවා. ජෙකොබ් කියන්නේ හොඳට සටන් කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් දෙන්න අතර යන මේ රණ්ඩුවේදී ජෑස්ට එක අවස්ථාවක් එනවා. එයා එක පාරටම ජෙකොබ්ව තල්ලු කරන්නේ සිංක් එකට. මේ වෙලාවේ උඩ තට්ටුවේ ඉන්න රැන්ඩිට සිහිය ඇවිත් එයා පහළට එද්දී ජෑස්ව දැකලා එයා ජෑස්ට වෙඩි තිබ්බත් ඒ වෙඩිල්ල වදින ජෙකොබ්ට. ජෙකොබ් එතනම බැරනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ජෑස් එතනින් පැනලා දුවනවා. රැන්ඩිත් අතාරින්නේ නැහැ. එයා එළියට ඇවිල්ලා බලන්නේ වටපිටාව ජෑස්. ඒත් එයාට ජෑස් පේන්නේ නැහැ. මේ වෙලාවේ පුදුම වැඩේ කියන්නේ එක පාරටම ජෑස් කාර් එකකින් ඇවිත් රැන්ඩිව හප්පල යාට තුවාල කරනවා. කොහොම වුණත් වේදනාවෙන් නැගිටින රැන්ඩි ළඟම තියෙන ගබඩාවකට දුවද්දී ජෑස් පිටිපස්සෙන් ඇවිත් රැන්ඩිගේ උරහිසකට වෙඩි තියනවා. එයා ඒත් එක පාරම රැන්ඩිව මරලා දාන්නේ නැහැ. එයා රැන්ඩිට කහනවා. ඊට පස්සේ දෙන්න අතර ආපහු ඇති වෙන්නේ ලොකු රණ්ඩුවක්. රණ්ඩුවෙන් රැන්ඩි දිනනවා. ඊට පස්සේ රැන්ඩි කියනවා ඔයාගේ සහෝදරයා මැරුවට වඩා දරුණු විදිහට තමයි මං ඔයාට වද වේදනා දීලා මරන්නේ කියලා. එහෙම කියලා ජෑස්ගේ බෙල්ල මිරිකද්දී ජෑස්ට එයාගේ සහෝදරියත් එක්ක හිටපු හැම මතකයක්ම මතක් වෙන්න පටන් ගන්නවා. ඒ එක්කම ජෑස් එයාගේ කරේ තියෙන මාලේ පෙන්ඩන්ට් එකත් අතින් අල්ලගෙන පෙන්ඩන්ට් එකෙන් එක පාටම රැන්ඩිට අනින්න පටන් ගන්නවා. මේ හින්දා එයාට නිදහස් වෙන්නත් පුළුවන්. දැන් රැන්ඩි ඉන්නේ හොතටම බය වෙලා. මොකද එයා දන්නවා අනිවාර්යෙන්ම ජෑස් එයාව මරනවා කියලා. ඉතින් රැන්ඩි කියනවා මම මරන්න එපා, මං ගාව තියෙන හැම මුදලක්ම මං ඔයාට දෙන්නම් කියලා. ඒ වුණාට ජෑස් එයාගේ කතාව ගණන් ගන්නේ නැතුව රැන්ඩිගේ සාක්කුවෙම සිගරට් එකක් අරන් පත්තු කරලා ඒක බොන ගමන් රැන්ඩි මැරෙන හැටි බලාගෙන ඉනවා. කොහොම වුණත් ජෑස්ට ගොඩාක් දුකයි. මොකද එයාගේ සහෝදරියාට ආපහු ලපා ගන්න බැරි හින්දා. ඊළඟට පෙට්‍රල් අරගෙන ඇවිල්ලා රැන්ඩිගේ මල සිරුරට පෙට්‍රල් වක් කරලා එයා ඒක ගිනි තියනවා. අපිට පෙන්නනවා පහුවෙනිදා උදේ ජෑස් එයාගේ නංගිගේ මලමිනිය ගාව වාඩි වෙලා පොන හැටි. එයා ඉන්නේ ගොඩාක් දුකෙන්. ඒ වගේම එයාගේ සහෝදරිය තෑගි කරපු මාළෙත් එයා බෙල්ලේ දාගෙන ඉනවා. ඉතින් මේ දර්ශනයත් එක්කම තමයි මේ චිත්‍රපටය අවසන් වෙන්නේ.